Hello, my dear friends. Welcome back to my YouTube channel, English with Ajit Guruge. Today, I am going to discuss with you how to ask questions by using do and are. අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ do සහ are යොදලා කොහොමද ප්‍රශ්න අහන්නේ. මොන වගේ තැනකටද මේ do යොදලා ප්‍රශ්න අහන්නේ. මොන වගේ තැනකද are යොදලා ප්‍රශ්න අහන්නේ. මේ දෙක සමහර වෙලාවට ඉංග්‍රීසි කතා කරන අයට පැටලෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ do යොදලා මොන වගේ තැනකද ප්‍රශ්න අහන්නේ are යොදලා මොනවද අවස්ථා කියලා. දැන් do යොදලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථා එකයි තියෙන්නේ. මෙන්න මේ වගේ. do මුලට අරගෙන do මෙතන helping verb එකක්. අපිට ප්‍රශ්න අහන්න උදව් කරන වචනයක් විතරයි. සාමාන්‍යයෙන් do කියන වචනේ තේරුම කරනවා කියන එක. කරනවා. දැන් මම ගෙදර වැඩ කරනවා I do my homework. මම ගෙදර වැඩ කරනවා. ඒ අදහස තමයි මේ do වල තියෙන්නේ. කරනවා කියන එක. නමුත් අපි question එකක් අහන්න do පාවිච්චි කළාම කරනවා කියන අදහස ඇත්තේ නැහැ. do අපි යොදන්නේ you වැනි බහුවචනත් එක්කයි. do you, do we, do they. ඒ වගේ බහුවචනත් එක්ක තමයි අපි do පාවිච්චි කරන්නේ. මොනවද එහෙනම් අහන්න පුළුවන් ප්‍රශ්න? Do you go? ඔයා යනවද? Do you come? ඔයා එනවද? Do you run? ඔයා දුවනවද? Do you make? ඔයා හදනවද? Do you eat? ඔයා කනවද? මෙන්න මේ රටාව තමයි මේ විදිහට තමයි අපිට do යොදලා ප්‍රශ්න අහන්න පුළුවන්. එක ක්‍රමයයි තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. තව පුළුවන් do you have කියලා අහන්නත්. Do you have කියන්නේ ඔයාට තියෙනවද? නැත්නම් ඔයාට ඉන්නවද? Do you have brothers? ඔයාට සහෝදරයෝ ඉන්නවද? Do you have a house? ඔයාට ගෙයක් තියෙනවද? Do you have කියන්නත් පුළුවන්. ඊළඟට මේ වගේ ක්‍රියාපද මේ action verbs භාෂාවේ දහස් ගණනක් තියෙනවා. මෙන්න මේ action verb ඕන එකක් අපිට මෙතෙන්ට දාන්න පුළුවන්. Do you අපි do යොදලා අහන ප්‍රශ්න වලින් අහන්නේ සාමාන්‍ය කරන දේවල්, පුරුදු විදිහට අපි කරන දේවල්. දැන් do you go? Do you go to work? ඔයා වැඩට යනවද? Do you go to work every day? ඔයා හැමදාම වැඩට යනවද? Do you go to work by bus? ඔයා බස් එකෙන්ද වැඩට යන්නේ? Do you come here? ඔයා මෙහෙ එනවද? මේවා අපි පුරුදු. Do you come here monthly? ඔයා මාසෙකට සැරයක් මෙහෙ එනවද? Do you come here every week? ඔයා හැම සතියෙම මෙහෙ එනවද? මෙන්න මේ වගේ සාමාන්‍ය පුරුදුවට කරන දේවල් තමයි අපි මේ do you යොදලා ප්‍රශ්න අහන්නේ. Do you run in the morning? ඔයා උදේට දුවනවද? Do you make tea for your family? ඔයා පවුලේ අයට තේ හදනවද? Do you eat rice for your lunch? ඔයා දවල් කෑමට බත් කනවද? ඉතින් මේ අහලා පුරුදු වෙන්න. මෙතෙන්ට අපි දාන්නේ you කියන කතෘ පදයට පස්සේ බහුවචන ක්‍රියාපදයක්. මේ බහුවචන ක්‍රියාපදයක් යෙදීම තමයි do යොදලා ප්‍රශ්න අහන ක්‍රමයේ තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. දැන් මෙතන do you යොදලා වෙනත් ක්‍රියාපදයක් අපිට දාන්න බෑ. ing ක්‍රියාපදයක් දාන්න බෑ. Do you going කියලා නෙමෙයි අහන්නේ. Do you go? Do you going කියලා අහන්නේ නැහැ. ඒ වගේම past tense ක්‍රියාපදයක් දාන්නත් බෑ. දැන් do you ate කියලා අහන්න බෑ. ඒ විදිහට වාක්‍ය අපි මේ කතා කළොත් ඒවා වැරදි. ඉංග්‍රීසි වලට වැරදි. මේක තමයි එකම ක්‍රමය. do යොදලා ප්‍රශ්න අහන්න තියෙන. ඊළඟට අපි බලමු මේකේ අනිත් පැත්ත are යොදලා මොන තැන් වලද අහන්නේ ප්‍රශ්න. are. are යොදන්නේ අපි බහුවචනත් එක්ක. we are, you are, they are. ප්‍රශ්න අහනකොට අපි මුලට ගන්නවා. are. දැන් we are නම් are we. You are නම් are you. They are නම් are they කියලා අපි කතෘ පදයේ මුලට
ගන්නවා මේ ආ කියන ක්‍රියාපදේ. are you කිව්වහම මේ විදිහට වචන දෙක දැම්මහම ඒක ක්වෙස්චන් එකක්. ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මට අහන්න පුළුවන් කෙනෙකුගේ තනතුර. Are you a teacher? A teacher. Are you a teacher? ඔයා ටීචර් කෙනෙක්ද? Are you a teacher? අපි කෙනෙකුගේ තනතුරක් ගැන අහලා දැනගන්න ඕන. ඔයා මොනවා කරන කෙනෙක්ද කියලා. ඔයා postman කෙනෙක්ද? Are you a postman? නැත්නම් are you a student? මෙන්න එක අවස්ථාවක් ආයොදලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. කෙනෙකුගේ තනතුරක් ගැන අපිට අහන්න පුළුවන්. එයා මොනවා කරන කෙනෙක්ද කියලා. තනතුරක්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ විශේෂණ පදයක් දාන්න. tired මහන්සි. are you tired? ඔයාට මහන්සිද? අන්න දැන් එතන අහන්න බෑ do you tired කියලා. tired කියන එක මේ වගේ verb එකක් නෙමෙයි. tired කියන්නේ මේ eat have make run වගේ verb එකක් නෙමෙයි. tired කියන්නේ මේක adjective එකක්. ඉතින් අපි do you tired කියලා අහන්න බෑ. අන්න වරදින තැන. එහෙනම් හරියට අහන්නේ කොහොමද? are you tired? ඔයාට මහන්සිද? do you tired වැරදි. ඊළඟට තවත් මෙවැනි විශේෂණ පද විශාල ප්‍රමාණයක් තියෙනවා. angry තරහයි. are you angry? ඔයාට තරහද? are you angry with me? ඔයා මා එක්ක තරහද? ඒ වගේ තව එකක් අපි නිතර පාවිච්චි කරන hungry බඩගිනි. ඔයාට බඩගිනිද? are you hungry? එතෙන් අන්න එතෙන්දි පාවිච්චි කරන්න බෑ do you hungry? do you angry කියලා අහන්න බෑ. hungry angry tired කියන්නේ ඒවා විශේෂණ පද adjectives. දැන් තව අහන එකක් තමයි ඔයා පරක්කුද? are you late? are you late? ඔයා ප්‍රමාදයිද? මේ වගේ විශාල ප්‍රමාණයක් මෙන්න මේ වගේ adjectives තියෙනවා. අන්න ඒවත් එක්කත් අපිට පුළුවන් මේ ආ කියලා යොදලා ප්‍රශ්න අහන්න. තව එකක් තමයි ස්ථානයක්. ස්ථානයක් යොදලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයා ගෙදරද? are you at home? are you at home? ඔයා ගෙදරද? ඔයා ඔෆිස් එකේද? are you in the office? are you in the office? මෙන්න මේ වගේ ස්ථානයක් යොදලා අපිට are you කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයා කාමරේද ඉන්නේ දැන්? are you in the room now? ඔයා ඉස්කෝලේද ඉන්නේ? are you at school? at school කියලායි අපි කියන්නේ. at university කියලායි කියන්නේ. are you at school? ඔයා ඉස්කෝලේද? මෙන්න මේ වගේ ස්ථානයක් අපිට යොදන්න පුළුවන්. ඊළඟට අපි verb එකක් යොදනවා නම් ඒක ing ස්වරූපයෙන් තමයි තියන්න ඕන. මේ going නැත්නම් eating making වගේ verb එකක් දානවා නම් ing ස්වරූපයෙන් අපි ඕන තියන්න. දැන් ඔයා යනවද? කෙනෙක් යනකොට අහන්න පුළුවන් are you going home? ඔයා ගෙදර යනවද? are you going home? ඔයා බත් කකාද ඉන්නේ? are you eating rice? ඔයා TV බලද ඉන්නේ? are you watching TV? ඔයා අම්මට උදව් කරද ඉන්නේ? are you helping your mother? ඔයා පත්තරයක් කියවද ඉන්නේ? are you reading a newspaper? ing යොදපු ක්‍රියාපදයක් එක්ක අපිට මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අහන අවස්ථා ආයු යොදලා 4ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාව කෙනෙකුගේ තනතුරක් ගැන දැනගන්නකොට are you a teacher? are you a postman? are you a bank manager? are you a soldier? are you a policeman? are you a student? are you an engineer? මේ වගේ කෙනෙකුගේ තනතුරක් ගැන අපිට අහලා දැනගන්න යොදලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අවස්ථාව මෙතන මම කියලා දුන්නා විශේෂණ පදයක් tired, angry, hungry වගේ විශේෂණ පද late,
honest වගේ විශේෂණ පද. ඊළඟට මෙන්න මේ වගේ ස්ථානයක් ඔයා ගෙදරදී ඉන්නේ, ඔයා ඔෆිස් එකේදී ඉන්නේ, ඔයා කාමරේදී ඉන්නේ කියලා අපිට අහනකොට ඒ වගේ ස්ථානයක් යොදලා are you කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට verb එකක් යොදනවා නම් හතරවෙනි අවස්ථාව ing ස්වරූපයෙන් තමයි යොදන්නේ. ඉතින් මේ අවස්ථා දෙක තමයි do යොදලා ප්‍රශ්න ඇදීමත් යොදලා ප්‍රශ්න ඇසීමත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. do යෙදීමේදී නිතරම බලන්න මෙන්න මෙතෙන්ට අපි දාන්නේ subject එකට පස්සේ අපි දාන්නේ base form එක, ක්‍රියාපදයේ base form එක දාන්නේ. come, run, eat, make වගේ base form එක දාන්න. are you යොදලා අපිට පුළුවන් මේ වගේ අවස්ථා හතරක ප්‍රශ්න අහන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට හොඳ පැහැදිලි වීමක් වෙන්න ඇති. do යොදලා ප්‍රශ්න ඇසීමත් ඒ වගේම යොදලා ප්‍රශ්න ඇසීමත්. ඉතින් තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම English with අජිත් ගුරුගේ අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Have a nice day. Goodbye.